සම්මා සම්බුද්දයි. බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්දයි කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය, දුක්ඛාර්ය සත්‍ය, සමුදයාර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය දිවි මිනිසුන්ට වැහිලා තිබ්බ දෙයක්. මේ තමයි දුක නම් වූ ආර්ය සත්‍ය කියලා. මේ තමයි දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය කියලා. මේ තමයි දුක හට ගැනීම, මේ තමයි දුක නැතිවීම, මේ තමයි දුක නැතිවෙන මාර්ගය කියලා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ තමන්ම අවබෝධ කළා. සියල්ල අවබෝධ කළා. දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන තුරු ලෝකෙට සම්මා සම්බුද්දයි කියලා ප්‍රතිඥා දුන්නේ නැහැ කියනවා. ධම්සක් පැවතුම් සූත්‍රයේ තියෙන මේ තමයි ආර්ය සත්‍ය කියලා සත්‍ය ඥාන වශයෙන්. කෘත්‍ය ඥාන කියන්නේ කල යුතු දේ. දුක තියෙන්නේ අවබෝධ කරන්න. විඳවන්න නෙමෙයි අවබෝධ කරන්නයි තියෙන්නේ. දුක්ඛ සමුදය තියෙන්නේ ප්‍රහාණය කරන්න. දුක්ඛ නිරෝධය තියෙන්නේ සාක්ෂාත් කරන්න. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව තියෙන්නේ පතන්න නෙමෙයි වඩන්න. අන්න චතුරාර්ය සත්‍යයට මෙසේ කළ යුතුයි කෘත්‍ය. කෘතඥානය කියන්නේ දුක අවබෝධ කළා බුදුරජාණන් වහන්සේ. සමුදය ප්‍රහාණය කළා. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණයෙන් ප්‍රගුණ කළා. බුදුරජාණන් වහන්සේ සියල්ල අවබෝධ කළසේක ගුරු උපදේශ රහිතව. සසරේ පූරිත ප්‍රඥා බලයෙන්, මහා පින් බලයෙන් දසමරුම් පරදා මේ උතුම් සම්මා සම්බුදු ඥාණයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නාසේක දකිනාසේක බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුයි කියලා පහදිනවා. ඒ බුදුරජාණන් වහන්සේ යමක් වදාළොත් ඒක ඒ විදිහම තමයි. ඒක වෙනත් ආකාරයකින් වෙන්නේ නැහැ. අන්න ඒ පැහැදීමට එන එක තමයි සම්මා සම්බුද්දයි කියන්නේ. දැන් කෙටියෙන් ගත්තොත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ගුරු උපදේශ රහිතවම අවබෝධ කළා. සම්මා සම්බුද්දයි විශ්වාස කරනවා. ඒක තමයි සද්ධාව. දැන් අපේ තියෙන අඩුපාඩුකම් මේවට ගලප ගන්න එපා. gedara ප්‍රශ්න, අසනීප, කර්ම විපාක, අමනුෂ්‍ය ප්‍රශ්න, තමන්ට සිල් රකින්න පුළුවන්ද, භාවනා කරන්න පුළුවන්ද? ඒවා මේකට ගලප ගන්න එපා. අපිට ඉස්සලාම අපි කොයි මට්ටමක හිටියත් බුදුරජාණන් වහන්සේ මේක අවබෝධ කළානේ. පහදිනවා. අන්න එතන සත්‍ය.